Hi guys, ඔන්න ඉතින් අද අපි ගෙනාවේ Korean ramen review එකක්. මේ දින original Korean ramen 2S spicy pack එක. මේ දිනේ වෙනකොට film එකෙන් ගහපු 2S spicy 2S hot and spicy Korean ramen noodles pack. ඉතින් අද ගේන්න හදන්නේ මේ දෙකෙන් වැඩිපුරම සැර මොකේද කියලා review එකක්. ඔයගොල්ලෝ කාලත් ඇති කාපු නැති ඇත්තටි. ඉතින් මම අද කාලා බලලා කියනවා මේ දෙකෙන් වැඩිපුරම සැර මොකේද කියලා. ඉතින් guys මේ ඔරිජිනල් පැක් එක ගත්තොත් එහෙම ග්‍රෑම් 140ක් තියෙනවා. මේක රුපියල් 600ක් වුණා. ප්‍රීමියම් එකේ පැක් එක ගත්තොත් ග්‍රෑම් 110යි. මේක රුපියල් 250ක් වුණා. බැලුමට පේනවනේ මේ පැක් එක ලොකුයි, මේ පැක් එක පොඩි. ඉතින් ඔරිජිනල් පැක් එක ගත්තොත් එහෙම සුගර් ලෙවල් එක 5ක් තියෙනවා ග්‍රෑම්, සෝල්ට් ලෙවල් එක 3.5 එකක් තියෙනවා, ෆැට් ලෙවල් එක 12.14ක් තියෙනවා. ලෝකල් පැක් එක ගත්තොත් එහෙම, ඒ කියන්නේ ෆිල්ම් එකේ පැක් එක ගත්තොත් එහෙම සුගර් ලෙවල් එක 1.6යි, සෝල්ට් ලෙවල් එක 1.9යි, ෆැට් ලෙවල් එක 9.8යි. ඉතින් හැමදේම වගේ ඔරිජිනල් පැක් එකට සාපේක්ෂව ෆිල්ම් එකේ ගහපු එකේ අඩුයි. අපි බලන්න වෙන්නේ සැරත් ඒ වගේම අඩු වේද කියලා බලමු. try කරලා බලමු. මේ දෙකේම chicken flavor එක තමයි තියෙන්නේ. 2S spicy pack. මේ තියෙන original එක, මේ තියෙන්නේ duplicate frame එකෙන් ගහපු එක. මේ දෙක අපි try කරලා බලමු. මේ දෙකෙන් වැඩිපුරම සැර මොකක්ද කියලා. Hi guys. ඔන්න එනං හදාගෙන අවිල්ල තියෙන්නේ. මේ තියෙන්නේ Korean original ramen එක. මේ තියෙන්නේ premium එක. premium එක බලන්න පුළුවන් මේ premium එක. මේ තියෙන්නේ original එක ramen. noodles දෙකේ දැක්කම පොඩි වෙනසක් තියෙනවානේ. මේක පොඩක් මහතයි මේ. මේකේ ඒ තරම්ම මහත මේ එකක් නෑ. හැබැයි නිකන් මේකේ පොඩි මේ පේනව නේද රතු පාට පොඩ්ඩක් වැඩි. ඒක සැර වේද දන්නේ මේක. ඔරිජිනල් එක ගත්තාම ඒකේ මහතයි රතු පාට පොඩ්ඩක් අඩුයි වගේ. අපි මුලින්ම ඔරිජිනල් එක try කරලා බලමු. ඔරිජිනල් එක කොහොමද සැර කියලා පොඩ්ඩක් මේ මොහොතේ කවලම් කරලා try කරලා බලමු. හොඳ ටේස්ට් එකක් තියෙනවා. රසයි. මට ලොකු ස්පයිසි ගතියක් එන්නේ නැහැ. මට කන්න පුළුවන් මේක. මේ නෝ ලොකුවට ස්පයිසි ගතියක් එන්නේ නැහැ මේ. කන්න පුළුවන් සාමාන්‍ය. ලොකු ස්පයිසි එකක් නැහැ බයිස්. කාලේ වුණාම සැරගතිය පොඩ්ඩක් තියෙනවා. යම වතුර ටිකක් බීලා මේක අනිත් එක try කරලා බලමු. මෙතන ප්‍රීමියම් එක. අපි බලමු මේක කොයි වගේ ස්පයිසි එකක් දෙන්නේ කියලා. මේකේ ඔරිජිනල් එකේ කද්දි ස්පයිසි ගතිය නැහැ. හැබැයි කාලේ වුණාම ටිකක් ස්පයිසි ගතිය එනවා. මේ ප්‍රීමියම් එක
ඒක පොඩ්ඩක් ස්පයිසි වැඩි. මේක කද්දිම ස්පයිසි ගතිය එනවා. ප්‍රීමියම් එක. ඔරිජිනල් එක ගත්තාම කන වෙලාව ස්පයිසි එක නෑ. කාලේ වුණාම ස්පයිසි ගතිය වැඩි. ප්‍රීමියම් එක කන වෙලාවම ස්පයිසි ගතිය තියෙනවා. සාපේක්ෂව ගත්තාම මට නිකන් ප්‍රීමියම් එකේ ස්පයිසි ගතිය වැඩි කියලා තේරුණා. ඔරිජිනල් එකට වඩා. ප්‍රීමියම් එක පොඩ්ඩක් සැරයි. ඒ කියන්නේ අනිත් ඔක්කොම ප්‍රීමියම් එකට වඩා අඩු වුණාට මේ ඔරිජිනල් එකට වඩා ප්‍රීමියම් එක අඩු වුණාට ප්‍රීමියම් එකේ සැර වැඩි. මේක මට දැනෙන විදිය ඔයාලා කාලා බලන්න try කරලා බලන්න මේ වගේම මට වගේද ප්‍රීමියම් එකේ වැඩිද අඩුද කියලා. මට දෙක සාපේක්ෂව ගත්තාම ප්‍රීමියම් එකේ ස්පයිසි ගතිය වැඩි වගේ මට තේරෙනවා. ඒක සැරයි, කද්දිම සැරයි. එහෙනම් මේ වගේ තවත් රිව්යු එකකින් හම්බෙමු. එතකන් ඔයගොල්ලෝ හැමෝටම බයි.